ඉරිදා. ඔන්න ඔහම ඉන්නකොට මට පොඩ්ඩක් බීම එකක් බොන්න හිතුණා හවස් වෙලා ඉඳා. ඉතින් මගේ හවස් වරුව ගොඩක් වෙලාවට ඉතින් එක්කෝ කිරි එකක් නැත්නම් බීම එකක් වගේ දෙයකින් තමා මං ගත කරන්නේ. ඉතින් ඔය විදිහට මම බීම එක හදන්න පටන් ගත්තා. මේ වෙලාවේ නම් හස්බන්ඩ් නැහැ. ඒ නිසා මට විතරයි මම බීම එක හදාගන්නේ. දෙන්නටම හදලා මට විතරක් එක ග්ලාස් එකකට දාගෙන අනිත් ටික එයාට තියලා තියෙනවා. ඉතින් එන වෙලාවක බොන්න. බීම කුඩු පැකට් එකක් තමයි මං හදන්නේ. ඉතින් ඔන්න ඔහම මම බීම එක හදනවා. ඉතින් ඔතන කූල් වතුර තිබ්බා. ඉස්සෙල්ලා සීනි ටික දිය කරගන්නවා කූල් නැති වතුර ටිකක් දාලා. ඊපස්සේ හොඳට හැඳි ගා ගන්නවා සීනි ටික දිය වෙනකම්. මම ඔයාලට බීම හදන විදිය කියලා දෙනවා නෙමේ. මං කරන දේ තමයි දැන් මේ ඔයාලට කියන්නේ. නැත්තම් දන්නේ නැහැනේ මොනවද කරන්න කියලා. බීම එක හදලා ඉවරයි. ඔන්න ඔහම ග්ලාස් එකට මං බීම ටිකක් දාගන්නවා. ඔන්න දැන් බොන්න යන්නේ. මගේම බීම එක ඉතින් මම රසයි කියන්නේ නැහැ. මොකද කොහොමත් මම හදාගත්තු එක මට රසයිනේ. ඔන්න ඉතින් තනියම බීම එක බිව්වා. ඊට පස්සේ මට කරන්න තිබ්බේ බුදු පහන තියන්න. මම යශෝදරා දේවිටත් පහන තියනවා. මල් කඩාගෙන ඇවිල්ලා මල් භාජන දෙක හදලා පහන තියන්න තමයි යන්නේ තින්නේ. මල් වලට පැන් ඉහලා අරගෙන ආවා. ඊට පස්සේ පැන් පුරවලා ඉස්සෙල්ලම බුදු පහන තිබ්බා. ඊට පස්සේ යශෝදරා දේවිට පහන තිබ්බා. ඔන්න ඔය විදිහට උයන්න කලින් මගේ හවස් වරු ඉවරුනේ ඔහොමයි. ඉතින් ආයෙමත් දවසක හවස් වරුවක මම මොකද කරන්නේ කියලා බලන්න වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් අදට මං ගිහිල්ලා එන්න. ආයෙමත් දවසක සුපුරුදු විදිහට අපි හම්බ වෙමු. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම් ළමයි. ඔයාලා පරිස්සමින් ඉන්න.